අද තනියම සාරි එකක් අඳිර ගන්නකොට ටක් ගාලා සාරි එක ලේසියෙන් අඳ ගන්න ටිප්ස් ටිකක් කියලා දෙන්න තමයි ආවේ. ඉතින් මුලින්ම මේ විදිහට සාරි එකේ කෙළවර මේ වගේ ගැට ගහ ගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒ ටික ඔයගලන් අඳින අන්ඩර් ස්කර්ට් එකට මේ විදිහට යට කරගන්න. වටේටම සාරි එක යවලා යට කරගන්න. ඊට පස්සේ ආයෙම වටයක් අරගෙන මෙහෙම ඉස්සරහෙන් චුට්ටක් රඳවලා තියාගන්න. මම කියන්නම් ඇයි ඒ කියලා. ඊට පස්සේ සාරි එක මේ විදිහට අරගෙන ඔයගලන්ට පුළුවන් අපි දැන් යන්නේ පොට හදාගන්න. ඉතින් පොට හදා ගන්නකොට මෙන්න මේ විදිහට හරියට බලලා පොට හදා ගන්න. නැත්නම් සාරි එක හැම්පිරිම වර්ධිනවා. ඉතින් මේ වගේ රැලි ටික ලස්සනට තියාගන්න පුළුවන් ඔයගලන්ට. ඔයගලන්ට පුළුවන් එක පින් එකක් ගහගන්න. මම නම් පින් එකක් ගහන්නේ නෑ. ඉතින් බෝඩ් එකක් මේ පැත්තට, අනිත් බෝඩ් එක මේ විදිහට එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේ වගේ කට්ටක් අරගෙන දැනට චුට්ටක් මේක රඳව ගන්න. මොකද අපිට සාරි එකේ තව අඳින්න තියෙනවා. ඊට පස්සේ අපි අර යන්තම් යට කරපු ටික මෙන්න මේ විදිහට ගලවලා අරගෙන මෙන්න මෙහෙම වටෙන් ගන්න. වටෙන් අරගෙන ඉස්සරහට ලස්සනට ෂේප් එකට තියලා ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනට කියන්නේ සාරි එකේ මෙතන පල්ලෙහාට පින් එකක් ගහන්න. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටිකෙන් රැලි ටික හදාගෙන එතනට පින් එකක් ගහගෙන ඒක යට කරගන්න පුළුවන්. ඉතින් මම තාම ලස්සන නීටකට සාරි එක අඳිලා තාම දන්නේ මේ වගේ ටිප්ස් ටිකක් තනියෙන් අඳගන්න මම ඉගෙන ගත්තා. ඔයාලා මට වඩා දේවල් දන්නවා ඇති. ඔයා නොදන්න දෙයක් තියෙනවා නම් ඔයා දන්න දෙයට එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාරි එක එන්නේ. මම හිතනවා ඔයගලන්ට මේක මීට වඩා නීට් කරගන්න පුළුවන්. ඉතින් රැලි ටික එහෙට මෙහෙට යනවා නම් මෙතනටත් ඔයගලන්ට ක්ලිප් එකක් ගහගන්න පුළුවන්. තව ටිකක් සාරි එක ෂේප් කරලා පෙන්නන්න ඕන නම් මේ විදිහට රැලි ටිකක් අරගෙන අපි අර කලින් තියපු රැලි වලට යටින් මේ විදිහට තියලා පින් එකක් ගහගන්න පුළුවන්. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් සාරි එක ලස්සන නීටකට තියෙන්න ඕන නම් කියලා හිතනවා නම් ඒක කරන්න පුළුවන්. මට උදේට හැමදාම සාරි එක අඳිනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ වගේ ටිප්ස් මම හොයාගත්තේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන්. ඔයගොල්ලෝ මට වඩා දන්නවා නම් ඒ දන්න දෙයට මගේ ටිප්ස් ටික එකතු කරගන්න. එතකොට ඔයගලන්ට ලේසියෙන් ඉක්මනට සාරි එක අඳගන්න පුළුවන්. බයි බයි.